පන්සලට දුන්න නිසා පන්සලේ හිටියත් ලොකු හාමුදුරුවන්ගේ දෙනිහස ලැබුණා. මහ මෙරට වඩා උසයි අම්මා තාත්තා මතක් වෙනකොට දැනෙන දෙනිහස. දහවල මැද්දෙන් දුවගෙන එන්නට හිතුණා ආදරණීය අම්මේ තාත්තේ එදා ඔබ ළඟ මට තිබුණ දෙනිහස අදත් මා වෙත තියෙනවද කියලායි පුංචි හාමුදුරුවා. එහෙමනම් මේ ලෝකේ සතා සිව්පා වගේ ඉඳලා මනුෂ්‍ය වර්ගයා දක්වාම අම්මට තාත්තට පුංචි කාලේ ඉඳලා හැම කෙනෙක්ම ආදරය කරනවා කරුණාව දක්වනවා. ආදරණීය අම්මා සිහිපත් කරලා තාත්තා සිහිපත් කරලා මේ ලෝක වශයෙන් ආශිර්වාද කරන්නට සූදානම් කරගත්ත මේ උදාාරතර පින්කමේදී පින් කරගත් ඔබ සියලු දෙනාටම උතුම් වූ පින්කම් අවස්ථාවේ මෙසේ පුණ්‍යානුමෝදනා කරන්නට කැමැතියි. නිසාසර හදවතින් සදහම් සුවඳ විඳ කවදත් පිනට ලැබී සඳ රස ගිලන සඳ පින්වර අසිරිමත් දවසක් ඇඳලී බඳ පතනෙමු නිවන සිරිමාබෝ සමිදු ඇඳ කලපින් බලෙන් නිතරම මෙත් සුවඳ බොම් මේ යන ගමන නිවනේදී අපි නතර වෙමු. නිවැරදි මඟක යන්නට අපි හිතට ගමු. දස බල සුගත සමීදුම් අපි සරණ යමු. ඉස්සර සැවැත් නුවරෙහි සිටි සෙනග වගේ මේ හැම දෙනම පින් කෙරුවා ඇතිව වගේ හොඳ නැති නිසා වනකීමත් දිගට දිගේ මෙතනින් අමාරයි අද බන දෙසුම මගේ අනුන් අසන සිතුවිලි නැති වේවා යහපත් සිතුවිලි හද තුල වේවා ගුණ දහමින් හේත ලොව සපිරේවා සියලු දෙනා ලොව සුවපත් වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා සියලු දෙනා ලොව නිවන් දකීවා.